Hi guys, welcome to my YouTube channel. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ දවස් 7න් සුදු වෙන්න ඔයාලා use කරන products ගැන. ඉතින් ඔයාලා ගොඩක් අහනවා ඉක්මනට සුදු වෙන්න products තියෙනවද? ඉක්මනට සුදු වෙන්න මොනවාද තියෙන products, ඒ වගේ prices, ඒ වගේ මේවා ගන්න තියෙන තැන්. එන්නේ මේ දේවල් ටික විතරමයි මගෙන් අහන්නේ inbox එකට message දාලා. ඉතින් කොහොමද මේවා use කරන්නේ? ඒ වගේම මේකේ chemical composition එක කොහොමද, මේක skin එකට damagefulද, harmful effect එකක් තියෙනවද? මෙන්න මේ වගේ දේවල් ඔයාලා කවදාවත් මගෙන් අහලා නැහැ. ඉතින් අපි බලමු මේ වගේ creams දවස් 7න්, දවස් 4න්, 5න්, 6න්, 7න් සුදු වෙන creams ඇත්තටම අපේ skin එකට හොඳයිද? ඒ වගේම මේවා කොහෙන්ද ගන්න තියෙන්නේ, මේ වගේ prices, ඒ වගේම මේ creams වල names, brand names මොනවාද කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක ප්‍රොමෝෂන් එකක්වත් කිසිම බ්‍රෑන්ඩ් එකකට පහර දීමක්වත් නෙමෙයි. කිසිම ඉන්ෆ්ලුවෙන්සර් කෙනෙක්ටවත් කිසිම සේල කෙනෙක්ටවත් මඩ ගැසීමක අරමුණක් නෙමෙයි. ඉතින් මම අද කතා කරන්න යන්නේ මෙන්න මේ ක්‍රීම්ස් ගැන. ඉතින් කැරටෝන්, ෆ්‍රෙෂ් ඇන්ඩ් වයිට්, ගෝරි, ඒ වගේම ග්ලූටාවයිට් එන වගේ ක්‍රීම්ස් ගැන. ඉතින් මම මේක ගැන මගේ YouTube පටන් ගත්ත දවසේ නම් මම කතා කරනවා. ඇත්තටම මම කතා කරලා තියෙන්නේ, මගේ වයිරල් ගිහිල්ලා තියෙන මේ වීඩියෝස්. ඉතින් නැවත නැවතත් අහන අයට තමයි මම නැවත නැවතත් ගොඩාක් දෙනෙක්ට ෂෙයා වෙන්න ඕන නිසා, මේ ඩීටේල්ස් හැම දිනෙකටම ෂෙයා වෙන්න ඕන නිසා තමයි මම අද මේ වීඩියෝ එක ගෙනාවේ. මුලින්ම කතා කරමු අපි ගෝරි ගැන. ගෝරි කිව්වට පස්සේ මම ඉස්කෝලේ යන කාලේ රුපියල් 600 වගේ තිබුණු ප්‍රොඩක්ට් එකක්. දැන් වෙද්දි රුපියල් 1000කට ආසන්න මුදලකට ඇති කියලා මම හිතනවා. මොකද මේකේ වෙළඳපොළ වටිනාකම මම දැනට දන්නේ නැහැ හරියටම. හැබැයි ගෝරි කියන ප්‍රොඩක්ට් එක ගොඩාක් වයිරල් වුණේ අද ඊයේ නෙමෙයි, දැන් අවුරුදු 10කට 15කට කලින්. ඉතින් මේ ක්‍රීම් එක ගැන කතා කරොත් එහෙම මේ ක්‍රීම් එක මම ඒ දවස්වල ඇත්තටම කිසිම දෙයක් මේ දේවල් ගැන කියන්නේ සාමාන්‍යයෙන් බියුටි ෆීල්ඩ් එක ගැන, ස්කින් එක ගැන කිසිම දෙයක් දන්නේ නැති කාලේ මමත් ට්‍රයිල්ලට යූස් කරලා තියෙනවා. මගේ තියෙන පාට මට තව වැඩි කරගන්න උවමනාවට. ඇත්තටම මට එහෙම අඩු පාටක් නෙමෙයි, සාමාන්‍යයෙන් තලෙලු පාටක් තිබුණත් මට ඒක මදි වෙලා ඒ දවස්වල රැල්ලට මමත් ඔක යූස් කරලා තියෙනවා. ඉතින් ඒකේ මට වුණ බෑඩ් ඉෆෙක්ට්ස්, සයිඩ් ඉෆෙක්ට්ස් ගැන අපි මුලින්ම කතා කරමු. ගෝරි එක ගාලා මුල් ටිකේ මගේ මූණ ලස්සනට ෆෙයා වුණා. බලන් ඉද්දින් සුදු වුණා. ඇත්තටම හරිම සුදු වුණා. ග්ලාස් ස්කින් එකක් වගේ වුණා. කිසිම පැච් එකක් නැති වුණා. හැබැයි ටික කාලයක් ක්‍රීම් එක ඉවර වෙනවනේ, අපි අතේ සල්ලි නැති වෙනවනේ, එතකොට අපිට ගන්න බැරි වෙනවනේ. අනේ ඒක නවත්තලා දවසක්වත් යන්න කලින් මගේ මූණේ තඩි පිම්පල්ස් ආවා. නහය උඩ, ඒ වගේම කම්බුල් වල, මේ හැම තැනම ලොකු පිම්පල්ස් ආවා, දරා ගන්න බැරි තරම්. ඉතින් ඒ පිම්පල්ස් අදටත් ඒ මාක්ස් තියෙනවා. ඉතින් මම හැම තැනම කියනවා බ්ලීචින් ක්‍රීම් ගන්න එපා කියලා. ඉතින් බ්ලීචින් අතින් වැඩිම බඩපතලම ක්‍රීම් එකක් තමයි මේ ගෝරි කියන්නේ. ඒ වගේම මෙන්න මේ අනීසා, ඊළඟට තායි වයිට් කියලා තියෙනවා, ග්ලූටාවයිට් කියලා තියෙනවා. අන්න ඒ වගේ ක්‍රීම්ස් උත් මේ ගණයට අයිති. මේ පෙන්නන රූපවල පෙන්නන හැම ක්‍රීම් එකක්ම ඔයාලගේ ස්කින් එකට ටොක්සික්. ඒ වගේම මේකට අන්තර්ගත කරන්න බැරි වුණ ක්‍රීම්ස් ඇති. ඒ හැමදේම මම තව වීඩියෝස් වල දාලා තියෙනවා, මේවා හොඳ නෑ, මේවා හොඳ නෑ කියලා. මේන්ලිම ලංකාවේ ගොඩක් වයිරල් යන්නේ කැරටෝන්, ඊළඟට ෆ්‍රෙෂ් ඇන්ඩ් වයිට්, ග්ලූටාවයිට්, ඒ වගේම ඒ වගේ අර ගෝරි, ඒ වගේ ප්‍රොඩක්ට්ස්. ඉතින් ඒ වගේ දේවල් යූස් කරන එක ගොඩාක් ඩැමේජ්ෆුල් වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ඒක පාවිච්චියෙන් තොර වෙන්න පුළුවන් නම් ඔයාගේ ස්කින් එක රැක ගන්න පුළුවන්. ඉතින් මේක යූස් කරාට පස්සේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේක දැන් සයිඩ් ඉෆෙක්ට් එන්න ගත්තට පස්සේ මේක නවත්තන්නේ කොහොමද කියලා. ඉතින් ඒකටත් මම වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් ඒවත් ඔයාලට බලන්න පුළුවන් මගේ YouTube channel එකේ search කරොත් කොහොමද බ්ලීචින් ක්‍රීම් එකක් අපි නිවැරදිව නවත්තන්නේ කියලා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ, මේ වගේ දේවල් කියන්නේ ඔයාලා සුදු වෙනවට අකමැත්තෙන්වත් එහෙම එකක් නෙමෙයි. ගොඩාක් අය කමෙන්ට්ස් දානවා මේව යූස් කරන අය, සලෝන් කරන අය කොහොමද මේවත් එක්ක තරහයි, මේවත් එක්ක තරහයි නැහැ. එහෙම නෙමෙයි. බහුතරයක් මේවා ප්‍රොමෝට් කරන සලෝන් ඕනර්ස්ලාත් ඉන්නවා, බියුටිෂියන්ස්ලා ඉන්නවා.
කොස්මැටොලොජිස්ලා ඉන්නවා. මම කොස්මැටොලොජි කෙනෙක් විදිහට සැලොන් ෆීල්ඩ් එකෙන් එහාට ගියාට පස්සේ මම ගොඩාක් දේවල් ඉගෙනගෙන තියෙන කෙනෙක් විදිහට මම කොස්මැටොලොජිස් කෙනෙක් වුණාට පස්සේ ගොඩාක් දේවල් ඉගෙන ගත්තා මේ ක්‍රීම්ස් ගැන. මේවා යූස් කරන්න හොඳ නැති ඒවා, මේ වගේ මොනවද තියෙන අන්තර්ගතයන්, මේවා කොහොමද හදන්නේ, මේවා කොහොමද මේ මික්ස් අප් කරලා ආයෙ වෙළඳපොළට දාන්නේ, ගොඩක් ඉන්ෆ්ලුවන්ස්ලා කියන අය මේවා තමයි මික්ස් කරලා විකුණන්නේ, මේ වගේ දේවල් ගොඩාක් මම ඇත්තටම සාක්ෂි සහිතව මම දැකලා තියෙනවා. ඉතින් මේ වගේ ක්‍රීම්ස් කොහොමද සෙල් කරන්න කියලා. ඉතින් ආගේ ස්කින් එක මේක පාවිච්චි කරන මුල් ටිකේ, ඒ කියන්නේ ඔයා මේක පාවිච්චි කරගෙන යනකම්ම ඔයාගේ ස්කින් එකට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඔයා කවදා හරි මේක දවසක් දෙකක් සතියක් මාසයක් නවත්තලා තිබුණොත් එහෙම ටිකෙන් ටික නෙමෙයි එකපාරම ඔයාගේ ස්කින් එක සයිඩ් ඉෆෙක්ට් වලට ලක් වෙනවා. ඒ විදිහට තමයි මේ ක්‍රීම්ස් හදලා තියෙන්නේ. මේ වගේ තියෙන කෙමිකල්ස් හරිම හයි ටොක්සික්. එතකොට ඔයාට හිතා ගන්නවත් බෑ මේකේ තියෙන කෙමිකල්ස් එක්ක මං කොහොමද ආයෙ රිකවර් වෙන්නේ කියලා. ඉතින් ඒකටත් මං උදව්වක් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මගේ වීඩියෝස් බලලා කොහොමද අපි ටික ටික මේක රිකවර් කරගන්න කියලා චුට්ටක් අපි ඉගෙන ගන්න. ඒ වගේම මේක ගන්න හිතන් ඉන්න කෙනෙක් නම් සාමාන්‍යයෙන් අවුරුදු 18 17 ඒ වගේ වයස්වල ගර්ල්ස්ලා බොයිස්ලා ගොඩාක් ටීනේජර්ස්ලා ගොඩාක් සුදු වෙන්න තමයි බලන්නේ. ඉතින් මම කියවනේ ඒ දවස්වල මමත් තව සුදු වෙන්න බැලුවා කියලා. ඉතින් ඒකේ සයිඩ් ඉෆෙක්ට් එක අදටත් මට පැල්ලමක් විදිහට හරි තියෙනවා පෙන්වන්න පුළුවන් ඕනෙම කෙනෙක්ට මූණේ. ඉතින් එයාලා හිතන්න පුළුවන් අනේ මේක සුදු වෙලා ඕනේ මගුලක් වුණාට කමක් නැහැ කියලා. ඒ වුණාට එහෙම නෙමෙයි. ඔයාගේ ස්කින් එක ගැන අපි චූටි කාලෙම හිතාගත්තොත්, සාමාන්‍යයෙන් අපි චූටි කාලේ නම් අපි පරිස්සම් කරගත්තොත් අවුරුදු 17 18 කාලේ අපේ හැදෙන ස්කින් එක පරිස්සම් කරගත්තොත් ලොකු වෙද්දි සාමාන්‍යයෙන් අවුරුදු 25ක් වගේ වෙද්දි අපේ ස්කින් එක ඒ විදිහටම ලස්සනට අපිට කන්ටිනියු කරගන්න පුළුවන්. නැත්තම් අපිට ලොකු ප්‍රොඩක්ට්ස් යූස් කරන්න වෙනවා අපේ ස්කින් එක රැක ගන්න. ඒ කියන්නේ මෙහෙමයි. අපේ ස්කින් එක දැන් ඩැමේජ් වෙනවා නම් ක්‍රීම් එකක් හරි මොකක් හරි දෙයක් යූස් කරලා එකපාරම නවත්තන්න හොඳ නැහැ. අන්න ඒ ට්‍රික්ස් ටික තමයි මම අර වීඩියෝස් වල කියලා තියෙන්නේ. දැන් ඔයාලා මේ වීඩියෝ එක බලලා බය වෙලා එකපාරම නවත්තන්න යන්න එපා. ටික ටික තමයි අපි ක්‍රීම් එකක් වුණත් නවත්තන්න ඕනේ. ඒ නවත්තන ස්ටෙප්ස් ටික උනත් මම පැහැදිලිව ඔයාලට කියලා තියෙනවා එක වීඩියෝ එක. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන්. ඉතින් මට කියන්න තියෙන්නේ සාරාංශයක් වශයෙන් මේ ක්‍රීම්ස් හොඳ නැහැ. මේවා යූස් කරන්න හොඳ නැහැ. මේවා කවදාවත් ඔයාලා යූස් කරන්නත් එපා. මේ ක්‍රීම්ස් යූස් කරොත් එහෙම ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඩැමේජ් වෙන්න පුළුවන් නේ, මේ අනිවාර්යෙන් ඩැමේජ් වෙනවා. ඒ නිසා ඔයා මේ ක්‍රීම්ස් යූස් කරන්න හිතන් ඉන්නවා නම් මේක යූස් කරන්න එපා. ඒ වගේම යූස් කරන්න හොඳ නැති ක්‍රීම්ස් තමයි මේ. ඉතින් වෙනද වගේම බ්ලීචින් ක්‍රීම්ස් ගැන තමයි ගොඩක් අය අහලා තිබුණේ. ඒකයි මේ වීඩියෝ එක ගෙනාවේ. ඉතින් ඔයාලට මේ පිළිබඳව මේ බ්ලීචින් ක්‍රීම්ස් ගැන තව මොනවාද හොඳ නැති ක්‍රීම්ස් ඔයාලා යූස් කරන ක්‍රීම් එකේ බ්ලීච් තියෙනවද අනම්මනම් මොන හැටි තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ යූස් කරන ක්‍රීම් එකේ නේම් එක, ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් චුට්ටක් චෙක් කරලා ඉන්ග්‍රීඩියන්ට් ලිස්ට් එක චුට්ටක් ටයිප් කරලා එවන්න. ඒ ඉන්ග්‍රීඩියන්ට්ස් අනුව මේවා හොඳයිද නරකයිද කියලා මට කියන්න පුළුවන්. ඉතින් YouTube channel එක විතරක් නෙමෙයි මගේ Facebook page එකක් තියෙනවා Beauty with Gauri කියලා. තාම ඉතින් followers-ලා පොඩ්ඩයි ඉන්නේ. ඒක මට promote කරගන්න බැරි වුණා. ඉතින් ඔයාලට පුළුවන් ඒ මගේ Facebook page එකට photo එකක් දාන්න. YouTube එකේ photos දාන්න බැහැනේ ඔයාලට comment section එකේ. ඉතින් photo එකක් දාලා අහන්න පුළුවන් මේක හොඳයිද මේක නරකයිද කියලා. ඉතින් Beauty with Gauri කියලා Facebook එකේත් මම ඉන්නවා. ඉතින් හැමද වගේම ඔයාලට ගොඩාක් ආදරෙයි මම. මොකද ඔයාලා නිසා තමයි මම අද මේ වගේ තැනක ඉන්නේ. ඉතින් අදත් මම ගිහිල්ලා එන්න. මම Beauty with Gauri.